Good morning guys. ඉතින් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් තමයි ඔයාලා අද මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද අප්‍රේල් 15 වෙනිදා. ඉතින් අපි අද වෘද්ධ සමරන්න යන්නේ කන්දක් උඩ ඉඳලාද. ඉතින් ඔයාලා අපි දැනටමත් දන්නා නැති අපි කොහෙටද යන්න හදන්නේ කියලා. අපි යන්නේ KMP හරහා තුන්නිස් ගල නගින්න. ඉතින් අපි ඊයේ රෑ තමයි මෙතනට ආවේ. දැන් උදේට කාලී ඉවරලා පල්ලෙහා තියෙන ලෙබනන් ලයිම් ගෙවල් වලින් අපි බයික් ටික දාලා ඉවරලා දැන් කන්දේ මැද්දක් පටන් අරන් තියෙන්නේ. ඉතින් අපේ ගමන්ට දැන් 8 දෙනෙක් එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන් පොඩි දෙන්නෙකුත් ඉන්නවා විත් එක අද කමල්ලාගේ පොඩි දෙන්නත් එකතු වෙලා ඉන්නවා. මම හිතන්නේ ෆස්ට් ටයිම් තමයි පොඩි දෙන්නෙක් තුන්නිස් ගලත් එක්ක නගින්න යන්නේ. අපි බලමු ඒක කොහොම වෙයිද කියලා. ඉතින් ඕගොල්ලෝ දන්නවද දැනට අපි මේ හයික් එක ගියාද කොහොමද උනේ කියලා? ඒ උනට අපි තාම දන්නේ නැහැ. මොකද අපි දැන් තමයි හයික් එක පටන් ගන්න හදන්නේ. ඉතින් බලමු කාලගුණේ නම් ලොකුවට අවුලන්නේ නැහැ. හොඳට හස කීයේගේ තියෙනවා. ඉතින් නකල්ස් කියන්නේ සැරෙන් සැරේ කාලගුණේ වෙනස් වෙන පැත්තක්. ඉතින් අපි වාසනාවන්ත වුණොත් අපිට හොඳ විගුවක් එක්ක තුන්නිස් ගල ලගින්න පුළුවන් වෙයි. දැන් අපිට මුලින්ම තියෙන්නේ රත්නගිරිය කන්ද නගින්න. ඊට පස්සේ තමයි නකල්ස් කැලේට ඇතුල් වෙලා KMP හොයාගෙන යන්න තියෙන්නේ. කිලෝමීටර් ගානක කැලයක් තියෙන්නේ. ඉතින් බලමු අපිට KMP හොයාගෙන මහතුමාවලා ගෙදරට යන්න පුළුවන් වේද කියලා. අපි යමු එහෙනම්. හයි. ඔඩිසුදක් එනවා. ඔඩිසුදක් එනවා. ඔඩියකට ඒවා හම්බෙලාද? මේ හැබැයි මේම කේස් එකක් තියෙනවා. කොහේ ගෙදර මචං කොහේ ගියත් බඩ තමයි මුලින්ම යන්නේ. කොල්ලා පොඩි එක. පොර තමයි මුලින්ම යන්නේ. එදා මේ හෝටල් එකෙන් ගිහලා පොටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙනකම් පොර ඉස්සරහා කියනකො. තුන්නිස් ගල පොඩි දෙන්නෙක් කියන්නේ ෆස්ට් ටයිම් මම හිතන්නේ. එකපාරක් KMP කියලා දෙනවා මෙයාගේ වයසේ. තුන්නිස් ගල නගලා නැහැ නේ. මොකෝ හිතන්නේ කියලා? ආඩම්බරයක් නේ. අනිවාර්යෙන් අපි ගිහලා බලමු. ඔයාලා දැක්කනේ ෆොටෝස් දාලා තියෙනවා. පොඩි එක්කෙනයි නේ. එක්කෙනයි දෙන්නේ. මෙච්චර පොඩි එක්කෙනෙක් ගිහින් තිබ්බේ නෑනේ. නෑ නෑ. දහයට පටන් ගත්තේ නේ. මගේ වෙලාව 4. මගේ වෙලාව 4. අපි KMP යන්න හදන්නේ මෙතන රත්නගිරි. මෙතන පාරෙන් යන්න ඕන. හරිද? ඉතින් දැන් අපිට රත්නගිරිය කන්ද පේනවා. අපි යන්න අර කන්ද මුදුනට යන්න ඕනේ. KMP වල කැලේ ඇතුළට එන්න. ඉතින් ඒක තමයි අමාරුම හරිය. මොකද එතනින් එහාට නම් ඔය වගේ ලොකු කන්දක් නැහැ නවින්ද. බෑ තව යන්න ඕනේ ටෙන්ට් ගහලා. ඉතින් අපි රත්නගිරියේ කන්ද උඩට කොහොම හරි ආවා. පැය එකමාරක් වගේ ගියා අපිට මෙතෙන්ට එන්න. සාමාන්‍යයෙන් පැයක් වගේ තමයි උඩට එන්න යන්නේ. ඒ වුණාට අපි කට්ටියත් ආපු හින්දා පැය එකමාරක් වගේ ගියා.
ඉතින් අපි ආවේ පල්ලෙහා තියෙන අර ගෙවල් හරින් ඉඳන් මේ කන්ද දිගේ ඇවිල්ලා මෙහෙම ආවේ. ඉතින් අපිට ඇතුල් වෙන්න තියෙන්නේ මේ කැලේ ඇතුලෙන් අන්න අතන තියෙන පාරෙන්. දැන් නම් ඉතින් ගොඩක් අමාරු හරි ඇවිල්ලා ඉවරයි. මොකද ගියපු කට්ටිය නම් කියන්නේ මේ කන්ද තමයි ගොඩක් අමාරු. එතනින් එහා ලොකු අමාරුවක් නැහැ කියලා. ඉතින් අපි පොඩි රෙස්ට් එකක් අරන් ඉවරලා දැන් අපව කැලේ ඇතුළ වෙන්න තියෙන්නේ. අපි යමු එන. අපිට මේ හැරෙන් වෙනවා රත්නගිරියේ view point එක. මෙන්න මෙතන උඩ. අපි දැන් එතෙන්ට යන්නේ නැහැ. මොකද ඉතින් ඩිගොත් තවත් මහන්සි වෙන හින්දා. රැහියෝන්ගේ සද්දේ දැන් ආපහු අපිට පොඩි පල්ලමක් තියෙන්නේ පහින්න. පල්ලමක් බහින්න දිනවා කියන්නේ ඉතින් ආපහු ඉස්සරහදී කන්දක් අහු වෙනවා කියන එක තමයි. ඇල තියෙනෝ. ඇල තියෙනෝ. ඔන්න අපේ පළවෙනි මාක් ප්ලේස් එක හම්බුණා. කියන්නේ අපි යන පාර හරි කියලා තහවුරු කරගන්න පළවෙනි තැන හම්බුණා. මෙන්න මේ ඇල පාර. ඉතින් මෙතෙන් අපිට වතුර පුරවගෙන ඉවරලා යන්න පුළුවන්. මේ ඇල පාරෙන් අපිට බලා ගන්න පුළුවන් අපි යන පාර හරියටම හරි කියලා. මෙතන වතුරට පුරවන්න යන්නේ. Oh, මෙතන තමයි අර පිළිමේ තියෙන්නේ. අර ගලක් වගේ තියෙන්නේ මෙතන. කීයද වෙලා කාලේ යන්න එන? ඔබ. අප් මට අතක. අපි දැන් දවල්ට කාලි ඉවරලා ආපහු යන්න හදන්නේ. මොකද දවල්ට දැම්ම කෑවේ මේ පොඩි වැස්සක් ගියා. ආයේ වැස්ස තද කරොත් එහෙම ආයේ කණ්ඩ වෙලාවක් නැති හින්දා දැම්ම කාලා ආයේ යන්න පටන් ගත්තා. හැබැයි ආයේ නම් වැස්ස නැවතුණා.
ඇස් කේම්පි වලට එනකම් මෙහෙම නැවතිලා තිබ්බොත් හොඳයි. නැත්නම් ඉතින් කූඩැල්ලෝන්ගේ ඉවරයක් වෙන්නේ නැහැ. නකල්ස් කියන්නේ ඉතින් කූඩැලු පාදාරී ඉස්සයක් තමයි. මාර වැඩේ කියන්නේ. මං කූඩැලන්ට දාන ලීක් සොක්ස් දෙයක්ද අමතක කරලා ඉවිල්ලා. කවන්නේ ඉතින්. කූඩැලු කාගෙන හරි යමු. කැලේ ගිනි තියලා හරි ගිනි හරන් හරි මොකක් හරි දෙයක් වෙලා දිනවා. මොකද මම කලින් එන්න කලින් වීඩියෝස් දෙක තුනක් බැලුවා. ඒ වගේ නම් මෙහෙම කැලේ ගිනි අරන් තිබ්බේ නැහැ. ඒවට දැන් කැලේ ගිනි අරන් තියෙනවා. ගොඩක් දුරයිද මාම මතිද? ටිකක් දුර යන්න ඕනේ. යන්න ඕනේ. අපිට කොච්චර වෙලා යද්ද? කොහමරි පැය 3ක් ඉඳයි. පැය 3ක් ඉඳයිනේ. අපි යන පාර හරිනේ ආ. අයියයි. ෆෝන් එක මලහින් ගියා කිනේ. ඔව්. මාමා එනසල්ද? එනසල්ද? ඔව්. ආ. සහකන්නේ. ඔක මාම ලාභයක් තියනවද? ලාභයක් තියෙනවා. ලාභයක් තියනවනේ. කොහොමද කිලෝ එකක් වගේ යන්නේ සාමාන්‍යයෙන්? කිලෝ 25ක් ගෙන්න පුළුවන් 30ක් විතර. කිලෝ එක කීයද යන්නේ සාමාන්‍ය මිල? 1200 1300. එනසා. එනසා. ඔය මා එසා ගස්කෝ තා ඉස්සරහා තියෙන. පාර හොයාගන්න ලොකුවට අමාරුවක් නැහැ මොකද අඩිපාර හොඳ පැහැදිලිවට තියෙනවා. කට්ටිය ගිහිල්ලාම පාර හැදිලා තියෙන්නේ. බලංග බෝතලේ උදෙල්ල නම් බලට නලද නලද ඈ ඩයරෝ එක ගහනවා පස්සේ මොනවද කරන්නේ උදන් එන්න බලාගෙන කොල්ලන්නේ මම ගාන්නේ නේද කරන්නේ අම්මෝ දැන් අපිට අර වතුර බටේ හම්බුණා කියන්නේ දැන් ගොඩක් දුර ළඟයි. තව පැයක විතර දුරක් මම හිතන්නේ තව තියෙන්නේ. මොකද දැන් අපි හුඟක් දුර ඇවිල්ලා ඉන්නේ. ඊළඟට අපිට හම්බෙන්න ඕනේ පාර දෙකකට බෙදෙනවා මේක. අපි බලමු මේකත් හම්බෙයිද කියලා. කූඩැල්ල නම් මාර විදියට ඉන්නවා සොක්ස් දෙක නැති හින්දා සපත්තු දෙක ඇතුළට සෑහෙන්න ගිහිල්ලා. ඒ උඩ ගලව ගල්ල වින්න වෙලාවක් නැහැ. අපි කේම්පි වලට ගිහිල්ලා බලමු කොච්චර ඉන්නවද කියලා. අපි පල්ලෙහාට හිටියට වඩා මෙහෙට නම් ලොකු ඇස්සක් ගිහින් තියෙනවා. මොකද ගස් එහෙම ගොඩක් තෙමිලා තියෙන්නේ. ඒත් එක්කම මීදුම එනවා යනවා. විනාඩියක්වත් තියෙන්නේ නැහැ. වතුර වල ඉගෙන හොඳට වැහලා තියෙනවා මේ හැරියට. බලන්න එකපාරටම අපු රැහියන්ගේ සද්දේ. ආය අඩුණා.
අපි එහෙම ඉස්සරහට එනකොට මෙතනින් මම අර කිව්වේ පාරවල් දෙකකට බෙදෙනවා කියලා. මෙතනින් පල්ලෙහා පාර යන්නේ දූවිලි ඇල්ලට. එතකොට මේ පාර යන්නේ KMP වලට. මෙතනින් කෝටු දාලා එහෙම වහලා එහෙම තියෙනවා. ඉතින් දූවිලි ඇල්ලට යනවා නම් මෙතන පල්ලෙහා පාරෙන් යන්න පුළුවන්. ඉතින් ඔයාලා දූවිලි ඇල්ල ගියේ එකේ වීඩියෝ බලනවා. අපි දූවිලි ඇල්ලත් ගිය අවුරුදු ගියේ. ඉතින් ඒකේ වීඩියෝ එක ඔයාලට දැන් මෙතනින් කාඩ් එකක් වැටෙයි. ඒකෙන් බලා ගන්න පුළුවන්. දැන් අපි ගොඩක් කිට්ටුවට අවිලා තියෙන්නේ. මොකද අපි පහු කරන්න ඕන තියෙන ඔක්කොම සංඥා ටික පහු කරන් ඇවිත් තියෙන්නේ. හරි 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 හරි. ඉතින් අපිට මේ වගේ ඇල පාරක් හම්බෙනවා. ඒකත් ක්‍රොස් කරලා තමයි යන්න තියෙන ඉස්සරහට. මේ කාප්පුවට දෙච්චි. මේ පැත්තට පාරක් තියෙනවා. ඒ වුණාට ඒක කෝටු දාලා වහලා තියෙන්නේ. මේ පැත්තේ විතරක් දාලා තිනවා. අපි යමු මේ පැත්තට. ඉතින් අපි තවත් ඇල්ලක් ගාවට ආවා. වතුර නම් පොඩ්ඩක් අඩුයි මේ කාලේ. වතුර තියෙන කාලෙට මෙතන එහෙම දිය ඇල්ලක් වගේ මේ වතුර පාර වැටෙන්නේ. හරි ලස්සනයි මෙතන ඒ කාලෙට. ඉතින් අපිට යන්න තියෙන්නේ මෙන්න මේ පාර දිගේ අපහ උඩට. ඉතින් දැන් වෙලාව 3යි. වන්න මුළු පරිසරයම හරිම නිශ්ශබ්දයි. කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා දැන් නම් අපි ගොඩක් ලං වෙලා ඇති. දැන් පැය 5ක් වගේ අපි ආවා. දැන් නම් ළඟ වෙන්න ඕනේ. අම්මෝ අන්තිමේදී පැය 5මාරකට පස්සේ KMP එකට ආවා. උඩලට බල්ලා ගෙට යන්න ළමයි. උඩල බල්ලා යන්න. අපටි මෙතන ගලව තියලා දෙන්න. අපටි ගලව මනේ. අම්මා. මේ උඩල ඉන්න අනේ. අයියා. නෝ. අනේ. KMP. තපස්සි කොහෙන්ද යන්නේ? ඉස්සරහට යන්න. අන්තිමේ සෑහෙන කට්ටක් කාලා කොහොම හරි වාඩිය ගාවට ආවා. ආවනේ කොහොම හරි. ආවද කොහොම හරි? ඉතිහාසයේ ෆස්ට් ටයිම් නේ. ෆස්ට් ටයිම් තමයි මෙච්චර පොඩි කෙනෙක් ආවේ KMP වලට. නියම අයියා. හරි. ඔයාගේ වීඩියෝ හරි.
එක නෑ ගලවන්න. ඉතින් දැන් අපි ඔක්කොටම කලින් අපි ඉන්න කූඩෙල්ල ටික අයින් කරගෙන සුද්ධ කරගෙන ඉන්න ඕනේ. අපි සුද්ධ කරලා ඉවරලා හම්බෙමු. එවුනා තුනේ තාත්තේ. ඉතින් කොහොම හරි කූඩෙල්ල ටික නම් අයින් කරා. ලීක් සොක්ස් දාගෙන ආපු නැති එකේ ප්‍රතිවිපාක තමයි මේ වගේ. ලේන එක නවතින්න. දැන් අපි නාගන්න කියලා හදන්නේ. වීල්ල තියෙනවා. ඌරොත් ඒ වගේ. ඌරොත් ඉන්න වලුරෝ. වලුරෝ කියන්නේ මේ සම්පූර්ණ වෙනසක් විනාශ කළා මේක මට මේ කඳු ටික විතරයි තියෙන්නේ. විලවුත් කරනවා වතුරත් කරනවා ඌරොත් කරනවා ඉතිහාස කරනවා. ආය මොනවද? වලුරු මස් කියලා කන් කියන්නේ. මේක නෑ මම දැන් ඔය අනුකම්පාව තමයි වෙලා තියෙන්නේ මුන් දෙනවා තමයි මේක වෙලා. මුන් දෙන්න ඕනට වැඩි දැන් ඕව කියලා තියෙන වැඩි. මේ දෙන වෙලා ළඟදී දාවේ. අර තියෙන්නේ මේ දූරියන් ගහද්දාංග. ඊයදටත් අර ගමේ බඩු වරන් නෑ. දූරියන් ගහන්නේ ඒව. කොහොමද? අරක. නෑ. නෑ දූරියන් නෑ. අලි දැන් එන්නේ නැද්ද අර? ඔය තනියා කපාර මගට විදියා. නෑනේ මගට මේ ළඟදී කරගිලා ඔය ආර්මී මට්ටම් දෙකයි මේක කාල ඔක්කොම විනාශ කරලා තිබුණේ. ඊට පස්සේ ආවෙත් සම්බන්ධයෙන් විරසනා කියලා මං ඇත්තටම වටින් ගිහින් ගියාලියා. නෑ ඌට ආට මොන හම්බෙලා තියා තුම්පත් රෑන හම්බෙලා තියෙනවා. තුම්පත් රෑන. උන්ට මුදින් කතා කරමු ඔයාලා යන්න. ඒ කියන්නේ මෙහෙට එනවද විතරම වගේ? ආවරද? ඔහු ගාඩි ඉස්සරේ හිටියා. දැන් මාස ඵලයන් නෙවෙයි යකඩ පෙත්තක් තියෙන්නේ. අපේ රෑ කෑමට රොටියක් හදන ගමන් තමයි තියෙන්නේ. ආමෙ මෙතන දෙන බඩු. අයිස්. අලු මෙන්න තුනයි. හරි. මේ වතුර එකක් ගත්තා නේ. දුනු? ටෝච් එකක් තියෙනවා. වපර එහෙම බැලුවේ රස වේමනේ කවුරුද? අක්කව රස වේමනේ පඩි ගන්නවද? රස වේමනේ පඩි ගන්නවද? එහා මොකක්ද තියෙන්නේ? කේල් පද්දෝරුව වගේනේ. රටේ ගන්න තෙන්ට නිකන්. මේ මාමද නේද ඉන්නේ? ඔව්. ඒක පත්තු කරේ නෑ අර අතන එක විතරයි පත්තු කරේ. අම්මර රුබලා ලුණු ටිකක් දැම්මා ඒක පස්සේ. लाइट आवा සුපිරියා. रोटी खा रही हूँ मैं आज सुपरी मगे हैंड मटे हैंड हैंड ඒහුගේ බලන්න නිවිලා නම් අතින් ගන්න. සුපිරිද? මේක ගන්නද? මේක රුපි කවද? මේ කොහෙද දාන්නේ? පාන්දර 3:00ට අද අපි කහවත් ඒක මේ වැත්ත සමන්නේ අපි ආයි පරිපුල්ල කවුද කෑවේ? බාන කණ්ඩකට හොඳයි. Good morning guys. ඉතින් අපි උදේ පාන්දර 3:00ට තමයි නැගිට්ටේ. මොකද අපිට යන්නත් වෙලා යන හින්දා පාන්දර 3:00ට නැගිටලා අපේ කෑම එක හදාගෙන ඉවරලා දැන් කාලේ ඉවරයි.
දැන් වෙලාව 6යි. අපි දැන් ලෑස්ති වෙලා ආපහු තුනිස්කල් නගින්න හදන්නේ. වටේ කාලගුණ තත්ත්වේ නම් ලොකු අවුලක් නැහැ. හොඳ පැහැදිලි ක්ලියර් view එකක් තියෙනවා. තුනිස්කල්ට නම් පොඩ්ඩක් වීදුම් බාලා වගේ තියෙන්නේ. මෙතෙන්ට පේනවා පිළියට ආව. අන්න අතන මුදුනේ පේන්නේ තුනිස්කල. ඉතින් එතෙන්ට තමයි අපි යන්න හදන්නේ. මෙතන ඉඳන් කිලෝමීටර් 2කමාරක වගේ දුරක් තියෙන්නේ. සාමාන්‍යයෙන් පැය එකමාරක වගේ දුරක්. ඉතින් දැන් අපි ලෑස්ති වෙන්න හදන්නේ. ලෑස්ති වෙලා එහෙනම් තුනිස්කල යන්න පටන් ගමු. ඒකට මේ යනකොට තියෙනවා පොඩි යාලක් වී දාලා. ඒ යාල පහු කරලා යනවා තව ලොකු යාලක් තියෙනවා. ඒ යාල නැගපු ගමන් මෙයාලේ මොනවාට කේරු හරිය වගේ මර කඩਿੱත්තක් තියෙන්නේ. වඩලී දාලා ගල් දාලා තියෙන්නේ. ඒකෙන් ගෙඩලා මේ උඩට යන්න. උඩට ගිහපු ගමන් අර කන්දක් වලින් එහා පැත්තට ගිහින් බැස් චූටි බැස් මේකේ තියෙනවා ලොකු يعني සාමාන්‍ය යාලක් වගේ. බලපතකට එකක් තියෙනවා වම් පැත්තේ. ඒක අඩි 20ක් විතර නැගපු ගමන් නිකම් මුදුන් කරක් තියෙනවා. මුදුනේ වම් පැත්තට යන්න එපා. ඒක සුදු කරලා නැහැ. ඒක තමයි දුවිඩට යන්න තියෙන්නේ. ඉස්සරහ තියෙන පාරේ යන්න චූටි යාලක් හම්බෙනවා. ඒ යාල ලොකු ගහක් වැටලා තියෙනවා. ඉතින් ඒ ගහ ඒ යාල යාලට තමයි ලොකු ගහ වැටලා තියෙන්නේ. යාලදී මෙහෙම රින්ගන්නු. ටක් රින්ගපුවාම ඒ වම් පැත්තට පාර කපලා තියෙන්නේ එතන. උඩට යන්න. එතනින් මේ යාලෙන් එගොඩ වෙලා මේ වම් පැත්තට යන්න එපා. ඒ යන්න එපා කියන්නේ මේක රෑන කෙටු කපෙන්. හරිනේ. අපි ගිල්ලෙන්න මේ යෑම කන්න මම අක්කා ඉන්න ඇතුලේ. හරි. යන්න දුවලා. ඔයාල බබාලා දෙන්න අක්කා ඉන්න. අපි ඉලනවා. හරි. දැන් මේ ගිහින් අර දුක කරත් මේවා. ඉතින් තනිතනවා. හරි අපේ ගමන අපි පටන් ගත්තා දැන්. අපි බෑග් ටික දාලා යන්නේ මොකද බෑග් අරගෙන යන එක ලොකු කරදරයක් හින්දා. එක බෑග් එකක් ගත්තා ඒකේ ඩ්‍රෝන් එකයි අනිත් ඕන කරන වතුර ටිකයි ඒ බඩු ටික තියෙනවා. ඉතින් ඒ බෑග් එක අපි මාරුවට අරගෙන යන්න හදන්නේ. දැන් නම් මීදුම බායලා මීදුමත් නැහැ. අවුව පායලා තියෙන හොඳට ආසත් හොඳට පැහැදිලි. මේ විදිහටම දිගට මේ view එක තිබ්බොත් අපිට උදේ ගියාට පස්සේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන් වෙයි. අපිට යන්න තියෙන පාර මේ වගේ එනසාල් වත්තක් මැදින් යන්න තියෙන්නේ. මේ පාර දෙපැත්තෙම තියෙන එනසාල් ගස්. මේ තියෙන ඔක්කොම එනසාල් ගස්. අපිට ඉස්සරහට එනකොට මෙන්න මේ වගේ තැනක් හම්බ වෙනවා. මේ ගහක් කපලා දාලා තියෙන්නේ. එතනින් මේ පාර යනවා කියන්නේ දූවිලි ඇල්ලට. ඒ පාර වහලා තියෙන්නේ කොට දාලා. ඉතින් ඒ පාරෙන් දූවිලි ඇල්ලට යන්න පුළුවන්. මේ පාරෙන් තමයි තුන්නිස්කලට යන්න තියෙන්නේ. අපි එතනින් ඉස්සරහට එනකොට ආපහු මෙතනින් පාර දෙකට බෙදෙනවා. ඉතින් මේ පාරෙන් යන්න තියෙන්නේ රැහැණ කිටු පතනට. මේ පාරෙන් තමයි තුන්නිස්කලට යන්න තියෙන්නේ. මෙතන මේ මාක් එකකුත් දාලා තියෙනවා. බෙල්ල බල්ලා වරලා දැන් ඉදියා. අපි දැන් කුරුගස් පටන් ගන්න හරියට ඇවිත් තියෙන්නේ.
දැන් පේනවා හැමතැනම අර පොඩි පොඩි ගස් තියෙනවා. පොඩ්ඩක් ලෙස්සනවා. ලෙස්ස නිසා මේ ගස් මෙහෙම පොඩි වෙලා තියෙන්නේ. මේ කාලයකට මේ තද හුළඟක් තියෙනවා. ඒ හුළඟට වරොත්තු දෙන්න තමයි මේ ගස් මෙහෙම පොඩියට හැදිලා තියෙන්නේ. ඔන්න දැන් අපි ආවා කුරුගස් පටන් ගන්න තැනට. අපිට යන්න තියෙන්නේ මෙන්න මේ පාර දිගේ. අපි ආවේ මෙන්න මෙතන. ආවෝ ඔන්න දැන් නම් අපි එළිය පේන තැනකට ඇවිත් තියෙන්නේ. මම පොඩ්ඩක් මෙතෙන් GoPro එක එළියට දාලා බලමු මොනවා වගේද කියලා. ඔන්න අපිට මුලින්ම තුනිස් ගල බලා ගන්න පුළුවන්. මෙතන තමයි අපි යන්න ඕනේද? දැන් නම් එන්න ආසාව වැඩි වෙනවා මේ view එක දැක්කම. අර මහන්සියලා ආපුවාම එක පාට view එක දැක්කම පිස්සු වගේ. අම්බෝ මෙතන ලස්සන. අන්න අතර මුදුනට තමයි දැන් අපි යන්න හදන්නේ.
ලස්සන මල් වර්ග එහෙමත් තියෙනවා මේක උඩ. මල් වර්ග එහෙමත් තියෙනවා. ඇත්තටම මේ වගේ උඩකට ආවට පස්සේ තමයි තේරෙන්නේ මම කොච්චර වාසනාවන්තද කියලා. මගේ ඇස් දෙකෙන්ම මේ වගේ ලස්සන view එකක් දකින්න. අපි ඇත්තටම ගොඩක් වාසනාවන්ත වුණා. ගස්සත් නැතුව, වීදුමත් නැතුව මේ වගේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන් ඉන්න. මොකද ලේසියෙන් මේ වගේ view එකක් හම්බෙන්නේ නැහැ. බලන්නකෝ ඒකේ ලස්සන. ගස්වල තියෙන වතුරට නම් කලිසමයි ටී-ෂර්ට් එකේ තෙවිලා ගන්න දෙයක් නැහැ. වතුර බේරනවා. බලන්න පාට පාට ගස් දිහා. මෙතන දිව්‍ය ලෝකයක් වගේ ලස්සනයි කියන්නේ. තවත් මොන හේතුද? ඉතින් ඔන්න ඔයගේ ලස්සන view එකක් තමයි තියෙන්නේ මේක උඩට ආපුවම. අපි දැන් ආපහු පල්ලෙහාට යන්න හදන්නේ. මොකද ආපහු කේම්ප් එකට ගිහිල්ලා අපේ බඩු ටිකක් අරගෙන කට්ටිය එක්ක ආපහු යන්න ඕනේ. ඉතින් ඒකටත් පැය 5ක් වගේ යයි ආපහු යන්න. ඉතින් අපි බඩු ටික අස් කරගෙන ඉනම් අපි දැන් හිමින්ට පල්ලෙහාට බහැලා යමු. අපි ඉතන නංග. කැමති ෆොටෝ එක ගහන්න ඉන්නවා. මේ ෆොටෝ එක දිහා ආජ් පොඩි දෙන්න ලවන්න අපි. ලොකයා ඇවිල්ලා කියන්නේ මාම අපි එදා ආවේ කියලා ෆොටෝ එක පෙන්නන්න. ඉතින් හරි එහෙනම් දැන් අපි කේම්ප් එකෙන් පිටත් වුණා. දැන් ආපහු අපි පල්ලෙහාට යන්න හදන්නේ. දැන් වෙලාව 12යි. අපි ඉක්මනට ගියොත් එහෙම 4 විතර වෙද්දි පල්ලෙහාට යන්න පුළුවන් වෙයි. ඉතින් ওই විදියට තුන්හිස් කළ හයික් එකත් අපි මේ විදියට සාර්ථකව ඉවර කරනවා. ඉතින් අපි තවත් දවසකින් මේ වගේ ලස්සන ගමනකින් මේ වගේ හයික් එකකින් ආයෙ හම්බ වෙනකන් මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. අපි තවත් මේකේ වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු.